සමාජයේ ඉන්න සමහර අයට පෙන්නන ලොකු ප්‍රශ්නයක් කියලා මේ කියන බන. මම කියන්නේ මේවා ගණන් ගන්න එපා 7-5කට. මේවා අහලා නිවන් දකින්න ඉන්නේ බොහොම සුළු පිරිසක්. සමහරට ඒ අයට මේ යන්තම් පොඩි තැනක් හරි අහනකොට හිතෙනවා ඇති පින්වතුනි මේක ඇහුවොත් නම් මේ ලංකාවේ ඉන්න ඔක්කොම ළමයි ටික මෙහෙ ඇවිදලා ඔක්කොම පැවිදි වෙයි ඊට පස්සේ මොකද ලංකාවට වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. බුදුන්ටවත් කරන්න බැරි වෙච්චන්නේ පින්වතුනි. කවුරු හරි මඩ ගහන්න හෝ වේවා බනින්න ඕන කමට හෝ වේවා තමන්ට channel එකක් කරගන්න ඕන කමට ඒකට පිරිස එකතු කරගන්න ඕන කමට ඒ වගේ දෙයකට අපිට බැන්නට කමක් නැහැ. මම කියන්නේ කාට හරි ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම බැලලා වැඩක් නැහැ අපේ. නිකන් එහෙම අපරාධේ නිකන් තේරුම් නැතුව බණි. හැබැයි මේ විද්වතුන්ගේ මතයක් තියෙනවා අපෙන්ගතුනි සමහර කෙනෙක් channel එකක් ඉස්සරහට යවා ගන්න ඕන වුණාට පස්සේ ලංකාවේ ඉන්න කවුරු හරි ලංකාවේ මේ වෙනකොට ප්‍රසිද්ධව කරගෙන යන මොකක් හරි වැඩ පිළිවෙලකට දොස් කියලා එතනින් ඒක වැඩි කරගෙන කටයුතු කරනවා කියලා. ඒක විද්වතුන්ගේ මතයක් මම දන්නේ නැහැ. ඉතින් එහෙම කළාට කමක් නැහැ. මොකද එහෙම කළාම එයාගේ මොකක් හරි යහපතක් වෙනවනේ. නමුත් කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් පින්වතුනි මෙහෙම ගියොත් එහෙම රටම ඇවිල්ලා පැවිදි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. මුළු රටම හිරේ යන්න පුළුවන්. මොකද රටම පැවිදි වෙන්නේ නැහැ. එච්චර පිනක් කොහෙද තියෙන්නේ පින්වතුනි මිනිස්සුන්ට. මම මේ ඉරහඳටත් වැඩි විශ්වාසයෙන් කියන්නේ අප්පකාතේ මිනිස්සේසු ඊයජනාපාර ගාමිනෝ කියන කතාව පින්වතුනි බුදුවරු දේශනා කරපු කතාවක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කොහොම කළා.